ඔක්කොම හරත් පිළිගන්නවා තර්දු බෝයි YouTube channel එකත් එක්ක. අද මම කතා කරන්න යන්නේ ඔයාලගේ ෆෝන් එක ගොඩක් ස්ලෝ නම් ඒකට සුපි ට්‍රික් එකක් ගැන. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එක කමෙන්ට් එකක් දාන්න. අනිත් එක මම කියන්න ඕනේ මේක මම දාන පළවෙනි වීඩියෝ YouTube එකට පොඩි අවුලක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව YouTube වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ අපේ ෆෝන් එකේ තියෙන main setting වලට. මම මෙතන මාගේ main setting open කරගන්නවා. හරි ඊට පස්සේ මම යටටම යනවා setting වල යටටම යනවා. එතකොට ඔයාලට පේනවා නේද about phone කියලා. මගේ මේක Samsung phone නිසා මට මෙහෙම පෙන්නන්නේ. ඔයාලා phone එක පොඩ්ඩක් බලන්න. මේ about phone කියන උඩ එකපාර touch කරගන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ මෙතන තියෙනවා software information කියලා. අන්න ඒක උඩ එකපාර ඔයාලා touch කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා build number කියලා. ඒක උඩ ඔයාලා 7 පාරක් විතර touch කරගන්න. එහෙම touch කරා කියන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා මේ විදිහට 7 පාරක් විතර touch කරගන්න. 7 පාරක් විතර touch කරගන්න. ඉතින් මෙතන වගේ ෆෝන් එකේ ලොක් එක ඉල්ලනවා. ඔයා ලොක් එක දෙන්න ඕනේ මෙතනට. හෝම් ස්ක්‍රීන් එකට දාලා තියෙන ලොක් එක. මේ වේ ලොක් ස්ක්‍රීන් එකට දාලා තියෙන ලොක් එක. ඊට පස්සේ ඔයාලා පේනවා developer option එක ඇවිල්ලා තියෙන දැන් අපි. ඉතින් back page මෙතනින්. ඊට පස්සේ ඔයාලා පේනවා about phone එකේ යටින් developer option කියලා option එකක් active වෙලා තියෙනවා. දැන් අපි මේ developer option කෙනකොට යන්න ඕනේ. හරි මේක විදිහට අපි යටටම යන්න ඕනේ. අනිත් ඔයාලා වැදගත්ම දෙයක් තමයි කියන්න තියෙන මේකේ දාන නැති ටික් එහෙම මොකුත් දාන්න යන්න එපා. මේකෙන් තමයි ඔයාලා ෆෝන් එක සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ. මම කියලා දෙන විතරක් මම කියලා දෙන එක විතරක් කරන්න. මම මේක ගොඩක් දැනගෙන තමයි මේ කියලා දෙන්නේ. ඔයාලා මෙතනින් පේනවා Windows animation කියලා. ඒක එකපාරක් ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ මේ 5 ගුණ කිරීම එක කියන එකට දා ගන්න ඕනේ. 5 ගුණ කිරීම කියන එකට දා ගන්න. ඊට පස්සේ ආයෙ තියෙනවා යට ඒකත් 5 ගුණ කිරීම එක කියන එකට දා ගන්න. ඊට පස්සේ ආයෙත් තියෙන එක 5 ගුණ කිරීම එක කියන එකට දාගන්න. කොහොම හරි මේ තුනක් තියෙන එක 5 ගුණ කිරීම එක කියන එකට දාගන්න ඕනේ. Windows කියන එකයි transition කියන එකයි animation කියන එකයි තුනම 5 ගුණ කිරීම කියන එකට දාගන්න. ඊට පස්සේ අපි තව පල්ලෙහාට යමු. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙනවා 4 ගුණ කිරීම MSAA කියන ටික් එකත් ඔයාලා on කරගන්න යාළුවනේ. නම් තව ඔයාලට මෙහෙම ටිකක් කරගෙන කියාගෙන යන්නම්. මෙතන තියෙනවා background check කියලා limit check කියලා එකක් තියෙනවා. ඊට උඩින් තියෙනවා background processor limit කියලා. ඔයාලා ඒක උඩ එකපාර touch කරගන්න. ඊට පස්සේ ඔයා no background processor කියන එක දෙන්න. no background processor කියන එක. ඊට පස්සේ මෙතන මේ නිල් පාට එක යටින් තියෙනවා force allow app extend කියලා. මේක තේරුම කිව්වොත් ඔයාලගේ phone එකේ storage එක ගොඩක් අඩු වෙනවා. ඔයාලා phone එකේ තියෙන ඕනි app එකක් අපි chip එකකට වගේ දානවනම් තමයි මේක මේ ටික එක on කරගන්න ඕනේ. මේ කියලා දෙන එක ඔයාලා ගොඩක් වැදගත් වෙනවා. ඒකයි මම මේ කියලා